right. 11 වෙනි ප්‍රශ්නයේත් කතා කරන්නේ බලය අභිනියෝජිත බලධරයෙකුට තීරණයක් දිය හැකි අවස්ථාවක් වන්නේ කියලා තමයි අහන්නේ. එහෙනම් අපි බැලුවොත් වර්ණ හතරක් තියෙනවා. අභිනියෝජන බලධරයෙකුට තීරණය කරන්න පුළුවන් අවස්ථාව මොකක්ද කියලා තමයි මෙතනින් අහන්නේ. එතකොට තනතුර අතහැර ගියා වූ තැනැත්තෙක් නැවත සේවය පිහිටවීම. තනතුර අතහැර යනවා කියලා කියන්නේ නොදන්වා සේවයට වාර්තා කරපු කෙනෙක් තනතුර අතහැර ගියාසේ කටයුතු කරනවා. අන්න ඒ කෙනෙක්ව නැවත සේවයේ පිහිටවන්න සිටුවන තමයි මෙතන කතාව කියන්නේ. ඊළඟට B ගත්තොත් සේවයෙන් පහ කළ තැනැත්තෙක් විනය දඬුවමක් වශයෙන් අපි සේවය පහ කිරීම කරනවා. ඒක කරන්න බල විනය බලධරයාට විතරයි. යත් අභිනියෝජන බලධරයෙක් විනය බලධරයා විසින් සේවයෙන් පහ කරපු කෙනෙක්ව නැවත සේවයේ පිහිටවන දේ තමයි මෙතන කතා කරන්නේ. විශ්‍රාම ගිය තැනැත්තෙක් නැවත සේවයට පත් කිරීම. විශ්‍රාම ගිය තැනැත්තෙක්ව කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයේ නැවත පිහිටවන එක තමයි මෙතන කතා කරන විදිහෙන් කතා වෙන්නේ. විධිමත් ඉල්ලාසු නිලධරයෙක් නැවත සේවයට පත් කිරීම. එහෙනම් යම්කිසි පුද්ගලයෙක් විධිමත් ඉල්ලාස් වෙනවා. ඉල්ලාස්වීම ක්‍රම දෙකක් තියෙනවා. දින 30ක් ඇතුළත සහ දින 30කට කලින්. එතකොට ඒක එතනදී කාර්යපටිපාඩේ රීතිය එතනදී ඒ ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලාස්වීම සම්බන්ධව. එතකොට අන්නේ ආකාර දෙකෙන් එක ආකාරයක ඉල්ලාස් වෙච්ච කෙනෙක් නැවත රාජ්‍ය සේවයට පත් කරනවා නම් කොහොමද කරන්න කියලා තමයි අහන්නේ. එතකොට මේ අභිනියෝජන බලයක් කියලා කියන්නේ මොකක්ද කියන එක අපි බලමු. ඉතින් අභිනියෝජන බලය ගැන කතා වෙන්නේ රාජ්‍ය සංග්‍රහණයේ අභිනියෝජන බලතල කතා වෙන්නේ කාර්යපටිපාටික රීතිවල තමයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දෙනව බලතල කිහිපයක්. ඒ බලතල තමයි ව්‍යවස්ථාවෙන් බලතල දෙනවා. ඒ බලතල තමයි පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම. පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම කියන මෙන්න මේ බලතල තියෙනවා. මෙන්න මේ බලතල පත් කිරීමක්, ස්ථාන මාරු කිරීමක්, උසස් කිරීමක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දෙන මෙන්න මේ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සමස්ත රාජ්‍ය සේවය තුළම කටයුතු කරන්න බැරි නිසා ඒ බලය මෙන්න මේ ව්‍යවස්ථාවෙන් දුන්නා ව්‍යවස්ථාපිත බලය අභිනියෝජන බලධරයක් ලෙස විවිධ නිලධාරීන් සහ මණ්ඩලවලට ලබා දෙනවා. අන්න ඒක තමයි මෙතනදී මේ අපි කතා කරන්නේ. එතකොට අභිනියෝජන බලයක් ගැන කතා කරාට පස්සේ අපි අභිනියෝජන බලතල ගැන කතා කරනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගැන අර්ථ දක්වනවා පළවෙනි පරිච්ඡේදයේ. අභිනියෝජන බලය ගැන කතා වෙනවා මෙන්න මෙතනදී. එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ආර දුන්නා වූ ඒ බලතල ටික කමිටුවකට මේ අභිනියෝජන කමිටුවක් හෝ බලය අභිනියෝජන නිලධරයෙකුට රාජ්‍ය සේවා සභාවට දෙන්න පුළුවන්. එතකොට අන්නේ දුන්නට පස්සේ බලය අභිනියෝජිත බලධරයා විසින් පමණක් එම අභිනියෝජිත බලතල ක්‍රියාත්මක කළ යුතු වන්නේය. එම බලතල වෙනත් තැනතුරු කමිටුවකට අභිනියෝජනය කළ නොකළ යුතු වන්නේ. එතකොට අභිනියෝජන බලයක් දුන්නොත් ඒ කියන්නේ පත් කිරීමක් සම්බන්ධයෙන්, ස්ථාන මාරු කිරීමක් සම්බන්ධයෙන්, උසස් කිරීමක් සම්බන්ධයෙන් නිලධරයෙක්ව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් යම්කිසි නිලධරයෙකුට අභිනියෝජන බලයක් දෙනවා නම් ඒ අභිනියෝජන බලය තව කෙනෙකුට දෙන්න බෑ. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට යම් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට තියෙනවා නම් ස්ථාන මාරු කිරීමේ බලය ඒ ස්ථාන මාරු දෙපාර්තමේන්තු ප්‍රධානියා විතරයි අත්සන් කරන්න ඕන. එයාගේ යටතේ ඉන්නා වූ නියෝජ්‍ය කොමසාරිස්ලා, නියෝජ්‍ය අධ්‍යක්ෂලා එයාලට අත්සන් කරන්න බෑ. අත්කලේ කලක්වත් වෙනුවට කියලාවත් අත්සන් කරන්න බෑ. ඒ අදාළ අභිනියෝජන බලධරයා පමණයි අත්සන් කළ යුතු වන්නේ. ඊළඟට තමයි එහෙම කරලා තියෙනවා නම් ඒවා බල රහිත වන්නේය. කමිටුවක් විසින් හෝ කරන ක්‍රියා සියලු තීරණ බල රහිත වන්නේය. එතකොට ස්ථාන මාරු ගත්තොත් එහෙම ස්ථාන මාරු කරන්න පුළුවන් ස්ථාන මාරු අභිනියෝජන බලධරය පමණයි. එයාගේ යටතේ සිටින වෙන නිලධරයන්ට කරන්න බෑ. එහෙම කරලා දිරනවා ඒවා බල රහිත වන්නේය. එතකොට අපිට අපේ ප්‍රශ්නේ දැන් අභිනියෝජන බලය කියලා කියන්නේ මෙන්න මේක තමයි. එතකොට අපිට අද කතා කරන්න තියෙන ප්‍රශ්නේ තමයි බලය අභිනියෝජන බලධරයෙකුට තීරණය යක් දිය හැකි අවස්ථා මොනවද කියලා තමයි අහන්නේ. එතකොට ආයතන සංග්‍රහයේ පත් කිරීම කැප්තර අපි කතා කරොත් එහෙම මෙන්න මේ පත් කිරීම 22 තුන්වෙනි ඡේදයේ 22 ගත්තොත් එහෙම මෙන්න මෙතන ගත්තොත් රජයේ සේවයෙන් විශ්‍රාමලත් රජයේ නිලධරයෙකු රජයේ සේවයේ විශ්‍රාමලත් රජයේ නිලධරයෙකු විධිමත් ඉල්ලාසු රජයේ නිලධරයෙකු හෝ නැවත සේවයේ පිහිටුව. ඒ කියන්නේ රජයේ සේවයේ විශ්‍රාමලත් නිලධරයෙක්. එහෙම නැත්නම් විධිමත් ඉල්ලාසු නිලධරයෙක්ව නැවත රාජ්‍ය සේවයේ පත් කිරීමට නැවත සේවයේ පිහිටවන්න පුළුවන් වෙන්නේ මේ බලන්නකො මෙතන ගත්තොත් එහෙම කියනවා 1 සිට 4 යන අයිතමයන්හි සඳහන් පත් කිරීම ආණ්ඩුක ව්‍යවස්ථාවේ 5.1 හෝ 5.7 අනුව බලය අභිනියෝජන කරන ලබන කමිටුවක් විසින් හෝ රජ නිලධර විසින් කරනු ලැබිය හැකිය කියලා කියනවා. නමුත් එහෙනම් මෙන්න මෙතනට කරන්න පුළුවන් වෙන්නේ අභිනියෝජන බලධරයට කරන්න පුළුවන් 1 සිට 4 වෙනකන්. නමුත් 4 5 වෙනි එක කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය සේවා
කොමිෂන් සභාවට පමණයි. එනවා ඒ මොනවද? විශ්‍රාම ලද නිලධාරියෙක් නැවත රාජ්‍ය සේවයේ පිහිටවන්න පුළුවන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට විතරයි. විධිමත් ඉල්ලා අසූ නිලධාරියෙක් නැවත රාජ්‍ය සේවයේ පිහිටවන්න පුළුවන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පමණයි. ඒ වගේ මෙන්න මෙතනට ආවත් මේ 24 ගත්තොත් කෙසේ වුවද රජයේ සේවයෙන් පහ කරනු ලැබ තිබූ හෝ සුඛී තනතුරු අතහැර ගොස් තිබූ හෝ තැනැත්තක විසින් කරනු ලබන අභියාචනයක් සලකා බැලීම කරනකොටගෙන කොමිෂන් සභාව විසින් එම තැනැත්තා නැවත සේවයේ පිහිටවීම පහ පරිච්ඡේද සඳහන් කානూరు පටහැනි නොවිය යුතුය කියලා කියනවා. එතකොට සේවයෙන් පහ කරපු කෙනෙකුත් පත් කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තමයි. හැබැයි තනතුර අතහැර ගියපු කෙනෙක් තනතුර අතහැර ගියා වූ කෙනෙක්ව පත් කිරීමක් කරනකොට ඒකෙදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනම පටිපාටියක් තියෙන. ඒක කාර්ය පටිපාටි රීතිවල නෙමෙයි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් ප්‍රකාරව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව චක්‍රලේඛ ප්‍රකාරව තමයි ඒකේ බලතල දීලා තියෙන්නේ. ඒතකොට තනතුර අතහැර ගියා වූ කෙනෙකුට ආයතන ප්‍රධානියාට දෙපාර්තමේන්තු ප්‍රධානියට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට විදියට ප්‍රොසෙස් එකට ඒක වෙනම පටිපාටියකට යනවා. එතකොට බලය අභිනියෝජන බලධරයෙකුට තියෙන ගත නොහැකි අවස්ථාවක් තමයි සේවයෙන් පහ කළ තැනැත්තෙක් බලය අභිනියෝජන බලධරයෙකුට කරන්න බෑ. සේවයෙන් පහ කරපු කෙනෙක් කරන්න පුළුවන් වෙන්නේ නැවත සේවයට පත් කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පමණයි. අභිනියෝජන බලධරයෙකුට ඒක කරන්න බෑ. විශ්‍රාම ගිය තැනැත්තෙක් නැවත රාජ්‍ය සේවයට පත් කරන්න පුළුවන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පමණයි. වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. විධිමත් ඉල්ලාසු නිලධාරියෙක් නැවත රාජ්‍ය සේවයට ගන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පමණයි. එහෙනම් තනතුර අතහැර ගිය තැනැත්තෙක් විතරයි යන්න පුළුවන්. මේ කාර්ය පටිපාටි රීතිවල නෙමෙයි තියෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් තමයි මේකට සම්බන්ධව තියෙන්නේ. දැන් මේක රාජ්‍ය සේවයේ මෙහි ගත්තාම රාජ්‍ය සේවයට අනුකූලව කියන්නේ ඊට එහා සමානව තව රාජ්‍ය සේවයක් කියනවා. තමයි පළාත් රාජ්‍ය සේවය. පළාත් රාජ්‍ය සේවය ගත්තාන් පස්සේ පළාත් රාජ්‍ය සේවයේදී ව්‍යවස්ථාපිත බලය ඇවිල්ලා තියෙන ගරු ආණ්ඩුකාරවරට පළාත් රාජ්‍ය සේවය තුලත් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා එකක් තියෙනවා. එයා මධ්‍යම රජයේ තියෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාව සේ කටයුතු කරන්නා වූ ව්‍යවස්ථාපිත බලයක් යුතු කෙනෙක් නෙමෙයි. එයා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් අභිනියෝජන බලධරයෙක්. එයාට පළාත් රාජ්‍ය සේවය ගත්තන් පස්සේ ව්‍යවස්ථාපිත බලය තියෙන ගරු ආණ්ඩුකාරවරට ගරු ආණ්ඩුකාරවරගේ බලතල තමයි අභිනියෝජන බලයක් ලෙස දැන් කාර්ය පටිපාටි පළාත් රාජ්‍ය සේවා සභාව කාර්ය පටිපාටි රීතිය නිකුත් කරන්නේ ගරු ආණ්ඩුකාරවර. ඒතර ගරු ආණ්ඩුකාරවර සතු ව්‍යවස්ථාපිත බලය ස්ථාන මාරු කිරීම උසස් කිරීම පත් කිරීම සම්බන්ධ බලතල පවරලා ලබනවා විවිධ නිලධාරීන්ට. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කිරීම කරන උසස් කිරීම සම්බන්ධව සහ පත් කිරීම සම්බන්ධව තවත් පත් කිරීම සම්බන්ධව ආමාත්‍යාංශ ලේකම්වරුන්ට ආයතන ප්‍රධානීන්ට පත් කරලා තියෙනවා. මේ විදිහට පළාත් රාජ්‍ය සේවය තුළත් අපි බලය අභිනියෝජනයක් දකින ස්ථාන මාරුත් එහෙමයි. ස්ථාන මාරු ගත්තට පස්සේ ඒකේ බලය තියෙන ආණ්ඩුකාරවරට ඊළඟට ඒ ස්ථාන මාරු සම්බන්ධ අභිනියෝජන බලතල ප්‍රධාන ලේකම් දෙපාර්තමේන්තු ප්‍රධානිය අමාත්‍යාංශ ලේකම් ආයතන ප්‍රධානීන් විදිහට බෙදලා තියෙනවා. ඒවා අභිනියෝජන බලතල. එතකොට ඒ වගේ දේවල් එක එක නඩ කරන්න බෑ. හරි මෙතන 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විය යුත්තේ තනතුර අතහැර ගියා වූ තැනැත්තෙක් නැවත සේවයේ පිහිටවීම. මොකද පැහැදිලිව අපි දැක්කා කාර්ය පටිපාටිය මෙන්න මේව රාජ්‍ය සේවා කොමිෂන් සභාව කරන්න ඕනේ. මෙන්න මෙයා විතරයි වෙනම විදිහට යන්නේ. තනතුර අතහැර ගිය කෙනෙක් කියලා කියන්නේ සේවයෙන් පහ කරපු කෙනෙක් නෙමෙයි. එයා නොදන්නා සේවයට වාර්තා කිරීම මත යන්නා කෙනෙක්. සේවය පහ කිරීමක් කරන්න පුළුවන් විනය බලධරයාට පමණයි. සේවයෙන් පහ කරන්න බෑ කිසිම කෙනෙකුට, කිසිම ආයතන ප්‍රධානියෙකුට, කිසිම දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට, කිසිම අමාත්‍යාංශ ලේකම් කෙනෙකුට සේවයෙන් පහ කිරීමක් කරන්න බෑ. සේවය පහ කිරීමක් කරන්න පුළුවන් පත්වීම් බලධරයා සහ විනය බලධරයාට පමණයි. එහෙනම් උත්තරේ දෙන්න ඕනේ අපි බලමු ඒ උත්තරය නිවැරදිද කියලා.